ගාස් කඳුවල සැරසෙන මීදුම් බිලාලය ගැන අහලා තියෙනවද? අද කතා කරමු මේ ගැන. අවුරුදු මිලියන ගානකට කලින් ගොන්ඩවානා සුපිරි මහද්වීපයෙන් ඉන්දියාව බිඳෙනකොට ඩෙකාන් සානුවේ බටහිර සීමාව දීර්ඝකාලීන වැස්සත් එක්ක කාලෙට ලක්වීම ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කිලෝමීටර් 1600 දුරට විදින වර්ග කිලෝමීටර් 16000ක විතර පැතිරුණු බටහිර ගාස් කඳු වැටිය බිහි වෙන්නේ. එතකොට මේ බටහිර ගාස් කඳු වැටිය කියන්නේ අතිශය විශාල ජෛව විවිධත්වයකට උරුමකම් කියන ප්‍රදේශයක්. ඉතින් මේ බටහිර ගාස් කඳුවල අනාදිමත් කාලයක් තිස්සේ ජීවත් වෙන කාණි, ඉරුලා වගේ ගෝත්‍ර විශ්වාස කරනවා මේ කඳුකරේ ජීවත් වෙන අద్భుත බිලාරෙක් ගැන. එයාලා මේ සතර දෙන නම වෙන්නේ පොගයාන් පුලි. පොගයාන් පුලි කියන එකේ තේරුම මීදුමත් එක්ක එන යන බිලාලයා, මීදුමත් එක්ක එන යන කොටියා කියන තේරුම. එතකොට මේ මීදුමත් එක්ක එන යන කොටියව මෙයාලා විස්තර කරන්නේ රවුම් කම්පෙදි තියෙන අලු පාට අලු මීදුමට සමාන අලු පාටකින් යුත් දිග වලිගයක් තියෙන සතෙක් විදියට. ඉතින් මේ කලාපයට අනාදිමත් කාලෙක ඉඳන් එන බ්‍රිතාන්‍ය ස්වභාවයේදී ඉඳන් ස්වදේශී ගෝත්‍රණකම් මේ වගේම වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර්ස්ලා මේ සතාව පිටින් පිට දැකලා තියෙනවලු. විශේෂයෙන්ම යාලා මේ සතාව දැකලා තියෙන්නේ මෙන්න මේ අනමුඩි කඳුවල. අනමුඩි කඳු කියන්නේ වෙස්ටර්න් ගාට්ස් කඳුවල තියෙන උසම ප්‍රදේශය වගේම තැනිතලා භූමිය. මේ ප්‍රදේශයේ තමයි මේ සතාව වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නේ. කොහොම හරි මේ පොගයන් කියන්නේ මොන වගේ සතෙක්ද කියලා සංරක්ෂණ වේදිකටත් කිසිම අදහසක් නැහැ. හැබැයි කාලයක් තිස්සේ මේ පොගයන් සහ මේ අවට ප්‍රදේශවල වාර්තා වෙන අద్భుත බිලාල කුලයේ සත්තු ගැන හොයන විද්‍යාඥයෙක් ඉන්නවා ජීතු තෝමස් නමින්. හැබැයි ජීතු තෝමස් සමත විද්‍යා ප්‍රජායන් සලකන්නේ පොඩ්ඩක් පොට් හෙඩ් සයන්ටිස්ට් කෙනෙක් විදියට. මොකද එයා විසින් කියනවා එයාම හඳුන්වා දෙන ලද සත්ත්ව විශේෂ වර්ගීකරණයකින් නිල්ගිරි අඩවිය එහෙම නැත්නම් ওই බටහිර ගාස් අඩවියේ ජීවත් වෙනවා කියලා විශේෂ බිලාල වර්ග දෙකක්. එක්කෙනෙක් තමයි නීලගිරි චෙඩුවා සහ නීලගිරි කඩුවා. දැන් ඔය නීලගිරි කඩුවා එහෙම නැත්නම් නීලගිරි කොටියා මලයාලම් භාෂාවෙන් කඩුවා කියන කොටිය කියන්නේ ව්‍යාකරණයකුත් දිවියෙකුත් අතර මුහුමක් වගේ පේන්න තියෙන හරි විශාල සතෙක්. ඔය උඩ ෆොටෝ එකේ ඉන්නේ ඒ සතා. ඒතකොට පල්ලෙහා ඉන්නේ නීලගිරි චෙරුවන්. එහෙම නැත්නම් නායිසිරුත්තේ කියලා ඔය නීලගිරි ප්‍රදේශයේ මිනිස්සු හඳුන්වනවා කියන ජීජු තෝමස් කියන මේ විශේෂ සතා. මෙයා බලු පෙනුමක් තියෙන බිලාල විශේෂය. එතකොට ජීජු තෝමස් එයාගේම විදිහකට මේ විශේෂ දෙකට නම් කරලා එයා ඒ ප්‍රදේශයේ සැරිසර හිටපු මේ මිනිස්සුන්ගෙන් අහලා දැනගන්න කරුණු සහ මේ මිනිස්සුන්ගේ මේ ගෙවල් වලට කඩා පැනලා කුකුල්ලෝ බල්ලෝ කන මේ අద్భుත සත්තු ගැන වාර්තා එකතු කරලා තමයි මෙහෙම සත්තු දෙන්නෙක් ඉන්නවා කියලා නිගමනයකට එන්නේ. ඒ වුණාට සම්මත විද්‍යාව මෙහෙම සත්තු දෙන්නෙක් ඉන්නවා කියලා ඇත්තටම පිළිගන්නේ නැහැ. හැබැයි විශේෂම කාරණාව නායිසිරුත්තේ කියන එක සිංහලට පරිවර්තනය කරාම බලු දිවිය කියලා තමයි එන්නේ. බලු දිවිය කියන එතුමා අපේ ලංකාවේ හඳුන් දීලා පාවිච්චි කරන කියලා අහලා ඇති සමහර ප්‍රදේශවල. ඉතින් අපි ජීජු තෝමස්ගේ කතාව ඔක්කොම අමතක කරලා විද්‍යාත්මක උත්තරයක් හොයන්න බැලුවොත් මේ පොගයන් පුලි කියන මොන වගේ සතෙක්ද කියලා පළවෙනි අනුමානය තමයි මේ ඉන්නේ කොට ජානකෘතියක් ඉඳලා පාට මාරු වුණ කොටියෙක් වෙන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් පුල්ලි නැති වෙලාගේ කොටියෙක් වෙන්න පුළුවන් කියන එක. දෙවෙනි අදහසක් තමයි මේ නිල්ගිරි එහෙම නැත්නම් බටහිර ගාස් කඳුළු ජීවත් වෙන ක්ලවුඩඩ් ලෙපර්ඩ්ස්ලා වෙන්න පුළුවන් කියලා. හැබැයි ප්‍රශ්නේ ක්ලවුඩඩ් ලෙපර්ඩ්ස්ලා දකුණු ඉන්දියාවේ වාර්තා වෙන්නේ නැහැ. ක්ලවුඩඩ් ලෙපර්ඩ්ස්ලා ඉන්නේ ඉන්දියාවේ ඊසාන දිග පැත්තට ඉන්නේ හිමාලය පැත්තේ. තුන්වෙනි අනුමානය තමයි මේ ඉන්නේ කැරකෑල් බිලාලෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි ප්‍රශ්නේ ඉන්දියාවේ ඉන්න කැරකෑල් බිලාලයෝ ඉන්දියාවේ නෙවෙයි මුළු ලෝකේ ඉන්න කැරකෑල් බිලාලයෝ ශුෂ්ක පරිසර පද්ධතියකට ඇඩැප්ට් වෙච්ච සත්තු. එයාලා මහාරාෂ්ට්‍ර තරම් සීමාවකට ආව වුණත් කර්ණාටකයේ පහු කරන් නිල්ගිරි කඳුකරයට එන්න පුළුවන්ද? ඒ නිවර්තන පරිසරයට හැඩගැහෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. හැබැයි මොකක් හරි රේන්ජ් එක්ස්පැන්ෂන් එකක් වෙලා එහෙම කැරකල් බිලාලියක් දෙන්නෙක් මේ කලාපයට ඇවිල්ලා උන්ව දැකලා මේ පොගයන් පුලි කියන කතාව හැදුන වෙන්නත් පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. වඩා වැදගත්ම අදහස තමයි මේ පොගයන් පුලි කියන්නේ ඇත්තටම අපිට තාම හොයාගන්න බැරි වුණ වෙස්ටර්න් ගාට්ස් කඳුවල ජීවත් වෙන බිලාල් විශේෂයක් වෙන්න පුළුවන් කියන එක. ඇත්තටම මේ අනුමානයේ කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. මොකද වෙස්ටර්න් ගාට්ස් කඳු කියන්නේ ගවේෂණයට ලකුණු ඉසව ගොඩක් තියෙන ප්‍රදේශයක්. වෙස්ටර්න් ගාට්ස් කඳුවල ශීතපායි ජෛව විවිධත්වය බැලුවොත් විශේෂ 139ක් වාර්තා වෙනවා. ලංකාවෙම වාර්තා වෙන 135ක් විතර. ඒ වගේම වෙස්ටර්න් ගාට්ස් කඳුවල ඉන්න උභයජීවී විශේෂ වලින් 80%ක් හම්බෙන්නේ කඳුවලම විතරයි. ඉතින් එහෙම තත්ත්වයකදී අපි හොයාගෙන නැති බිලාල් විශේෂයක් මේ කඳුකරේ සැරිසරනවා වෙන්න පුළුවන්. වෙස්ටර්න් ගාට්ස් වලින් වාර්තා වෙන අద్భుත නැත්නම් අභිරහස් දුර්ලභ විශේෂ ශීතපායි සත්තු මේ පොගයන් පුලිටම සීමා වෙන්නේ නැහැ. මම මීට කලින් ලියලා තියෙනවා කාණි ගෝත්‍රිකයන්ගේ කතාවල ඉන්න කල්ලන් කුරුවලි එහෙම නැත්නම් ගල් කුරුවලි ගැන හැල්ලම. ඒ වගේම ගවරුන්ගේ නිල්ගිරි අඩවියක ගැවසෙන ගවරුන්ගේ අති විශේෂ දුර්ලභ සුදු එහෙම නැත්නම් ඇල්බිනෝ වර්ණ ප්‍රභේදය වාර්තා වෙනවා. මේ දෙවෙනි ෆොටෝ එකේ ඉන්නේ වෙස්ටර්න් ගාට්ස් වල ඉන්න ඇල්බිනෝ ගවරේ. ඔය වගේ කාණි ගෝත්‍රිකගේ ජනකතාවල එනවා වෙස්ටර්න් ගාට්ස් වල ඉහළ කඳුකරයේ ජීවත් වෙන රුක්වාසී කප්පුට්ටු විශේෂයක් ගැන. විද්‍යාඥයෝ විශ්වාස කරේ මේ හොදේ ජනකතාව විතරයි කියලා. ඒ වුණාට 2017 දී ඔවුන් හොයාගන්න සමත් වෙන මේ රුක්වාසී කප්පුට්ටු විශේෂය. ඉතින් කාණි ගෝත්‍රිකින්ට උපහාරයක් වශයෙන් කාණි මරංජන්දු කියලා මේ සත්තුන්ව හඳුන්වන්න ගන්නවා. මේ සතාට සමානවම ශ්‍රී ලංකාවේ වාර්තා වෙනවා ගස්වල ජීවත් වෙන රුක්වාසී කප්පුට්ටු විශේෂයක් පෙබ්‍රින්කියා ස්පැන්සර් නමින්. ඉතින් වෙස්ටර්න් ගාට්ස් කඳුවල ජීවත් වෙන පොගයන් පුලි ගැන කතන්දර වලට පදනමක් තියෙන්න පුළුවන්. ඒක විසඳීම කාලයට බාරයි. එතකම් මං ගිහින් එන්න. ජය වේවා.